මදුරුව විදිනවා පින්වත හැටට හැටේ අවසන නවතින්න වෙන්නේ මාරුගේ කාටේ මිනිසා මැරෙනවා මිනිසුන් අපගේ රටේ මදුරු කොයිල් එකක් දල්වනු මාගේ වටේ මෙහෙමනම් බෑ පින්නත්නි බණ කියන්න ලේසි නෑ ඔබට පින්නත්නි මදුරු වෙදිදි බණ අහන්න අමාරු නම් දේශනා කරද්දී නේද පින්නත්නි හොඳයි එහෙමනම් ඔන්න යමෙක් අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද කුසලයේ දනීද කුසල මූලයේ දනීද අන්න ඒ කෙනා සම්මා දිට්ඨිකයි ඔන්න ඊළඟ කෙනා එමෙන්ම මහණෙනි මේ ලෝකේ යමෙකු ආහාරය දනීද ආහාරයට හේතුව දනීද ආහාරය නැති කිරීමේ මාර්ගය දනීද අන්න උත් සම්මා දිට්ඨිකයි මොකද්ද ආහාරය කියන්නේ පින්වත්නි බත් පාන් ඉන්දියාපාදියද ඒවත් තියෙනවා හැබැයි ධර්මයේ ආහාර අර කීයක් තියෙනවද ඇහෙන්නේ ධර්මයේ ආහාර කීයක් තියෙනවද දැන් ඔය පාසකම්මල හැම පොයෙටම සිල් ගන්නයි නේද හැමදාම බණහන උදිවේ පින්නත්නි දැන් ඉතින් ඔබට පුළුවන් වෙන්න ඕනේ මේවා කොච්චර පින්නත්නි බණහනවද ඔබ මේ කාරණා පින්නත්නි උපන්දා අපටන් කී පාරක් අහන්න නැද්ද අපිට පින්නත්නි අර අවබෝධයෙන් අහන්න නැති නිසා මේව මතකේ නැහැ ආහාර හතරයි තියෙන්නේ කීයද මොනවද මේ හතර කබලින්කාර ආහාර පස්ස ආහාර මනෝ සංජේතන ආහාර සහ විඥාන ආහාරයයි කබලින්කාර ආහාරය කියන්නේ මොකද්ද අපි මේ කන බොන දේවල් පින්නත්නි ඔය බත් පාන් ඉන්දියාප රොටි පිට්ටු හැම දෙයක්ම ඇති වෙන්නේ මෙන්න මේ කබලින්කාර ආහාරයටයි දැන් පින්නත්නි ඔබ මේව දන්නේ නැහැ කියන්නේ අපි පින්නත්නි හැමදාම පුරුදු වෙන්නේ කතන්දර අහන්නනේ ධර්මයේ උනත් පින්නත්නි පෙරවෙච්ච කතාවක් අහන්න අපි කැමති. නමුත් අපි පින්නත්නි මේ ගැඹුරු බණ කතා අහන්න අකමැති. මේ ගැඹුරු කාරණා අහන්න අපි ප්‍රිය කරන්නේ ප්‍රඥාවන්ත වෙන්න පින්නත්නි ඔබට නිවනක් හොයන කෙනෙක්ට මේ ධර්ම කාරණා අත්‍යවශ්‍යයි. අවබෝධය අනිවාර්යයි. ඒ නිසා පින්නත්නි ප්‍රඥාවන්තව මොකද්ද කළ යුත්තේ? මේ කරුණුත් හොඳින් ශ්‍රවණය කරන්න පින්නත්නි පුරුදු වෙන්න ඕනේ. ඔන්න කබලින්කාර ආහාරය කිව්වේ මොකටද? අපි මේ කන බොන දේවල් වලට. ඊට පස්සේ පින්නත්නි පස්ස ආහාරය කියන්නේ මොකද්ද? පස්ස කියන්නේ මොකද? අභිධර්මයේ දක්වන්නේ කොහොමද පින්නත්නි පස්ස කියන්නේ? ස්පර්ශයයි. මොකද්ද පස්ස කියන්නේ? ස්පර්ශය පින්නත් ලබන්නා වූ ద్వාරයන් 6ක් තියෙනවා. දොරටු 6ක් තියෙනවා. චක්කු ස්පර්ශ, සෝත ස්පර්ශ, ගාන ස්පර්ශ, જીවහා ස්පර්ශ, කාය ස්පර්ශ සහ මනෝ ස්පර්ශ. එහෙමනම් මෙන්න මේ ద్వාරයන් 6න් පින්නත් අපි ගන්න මොන ආහාරයද? පස්ස ආහාරයයි.